ජයශ්‍රී. ස්වාමීනි අස්වරතේට නගිනු මැන. යම. Sirini sarvila nila goyam pesi darsane gamyalankarami pilpirila monel pipila suwandani itirila vilpirila monel pipila suwandani itirila me anande nayana rasade me anande nayana rasade pitisare siriya subna පුරෝහිත ස්වාමීනි දෙපස සරුසාර කෙත්වතු දකින විට මගේ හිතට විශාල ප්‍රීතියක් දැනෙනවා. එසේ ස්වාමීනි. අර බලව රන්වන් කරලින් බර වූ වෙල්ලයා. එසේ ස්වාමීනි. පුරෝහිත ස්වාමීනි මෙවර ගොවින්ගේ වී මිලදී ගැනීම සඳහා කටයුතු කළාද? එසේ ස්වාමීනි. මෙවර වී අස්වන්නේ වී කිලෝක් සඳහා රුපියල් 12ක මුදලක් ගෙවීමට අප තීරණය කළා ස්වාමීනි. 12ක මුදලක්? එසේ ස්වාමීනි. වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට ගොවියෙකුට රුපියල් 16ක් වැය වෙද්දී රුපියල් 12ක් වැනි මුදලකට ගැනීම අසාධාරණයක් නොවේද? නමුත් ස්වාමීනි අපි අහිංසක පුද්ගලික ව්‍යාපාරිකයන් ගැනද සිටිය යුතුයි ස්වාමීනි. ඔවුන් වී මිලදී ගැනීමට සූදානම් වන්නේ රුපියල් 12 බැගින් උවත් ඔවුන් 750ක වැට් බද්ද කපට ගෙවීමට තීරණය කරා ඇත. එනකම උන් අපේ පැත්තේ ඔන්නේ. පුරෝහිත ස්වාමීනි අර ගඩොලින් නිමා කළ ඇති ස්තම්භය කුමක්ද? ස්වාමීනි ඒ ගඩොල් ස්තම්භයක් නොවේ. මීට වසර 5කට පමණ කලින් ඔබ සිට වූ මුල් ගලකි. වේදී පුරෝහිත වේදී. පුරෝහිත ස්වාමීනි ඒ මුල් ගල හැර තවත් මුල් ගල් තිබේද? ඇයි ස්වාමීනි මේ මුල් ගල? ප්‍රීති පුරෝහිත ප්‍රීති. පුරෝහිත ඒ මුල් ගලයි මේ මුල් ගලයි හැර තවත් මුල් ගල් තිබේද? ඇයි ස්වාමීනි අර දිගටම පෙනෙන්නේ ඔබ සිට වූ මුල් ගල්ය. ප්‍රීති පුරෝහිත මාත්‍යානේ වැඩ කොටක් කරලා තියෙනවා. මට හිතෙනවා පුරෝහිත මුල්ගල් සැමරීමේ උත්සවයක් ආරම්භ කරන්න. එසේ ස්වාමීනි. එපමණකද නොව අපි මුල්ගල් සතියක් ක්‍රියාත්මක කළ යුතුයි. ප්‍රීති පුරෝහිත ප්‍රීති. එපමණක් නොව මුල්ගල් පොඩි දිනයක්ද සූදානම් කරනවා. එසේ ස්වාමීනි. ඊට අමතරව අපි මුල්ගල් පාගමනක්ද සැලසුම් කරමු. දකුණේ සිට උතුර දක්වා යන්න. ඒ කෙසේද මුල්ගල් පාගමන? එසේ ස්වාමීනි අපි කොට්ටාස බාර නිලධාරීන් ලව්වා අර සිට වූ මුල්ගල් උදුරුවා ඔවුන්ගේ කරමත තබා වීදි සංචාරය කළ යුතුයි ස්වාමීනි. ප්‍රීති පුරෝහිත ඒ පාගමන අවසානයේදී මුල්ගල් සම්මන්ත්‍රණයක් සැමරීමටද සූදානම් කරනවා. එසේ ස්වාමීනි එතනදී එක වහලක් යටදී මහ ජනතාවට මුල්ගල් සියල්ල නැරඹීමේ අවස්ථාවද උදා වෙනවා ස්වාමීනි. අගනින් ප්‍රීති ඉක්මන් කරපන් බලා ඉන්න ඇති අර. ස්වාමීනි කතාවෙන් නිරිතදික රජතුමාගේ මාලිගය අසලටම අපි පැමිණියා. පුරෝහිත ස්වාමීනි මාලිගාවේ සඳලු තලයේ සිට මේ අපි දිහා බලා ඉන්නේ කවුද? ස්වාමීනි ඒ නිරිතදික රජතුමාගේ සුරූපී බිරිඳයි. අඩේ අප්පා. අතන බිරිඳ. හිත හයියෙන් වහවගනි. කරන්න දෙයක් නැහැ. ඉක්ම කරපන්. ස්වාමීනි
මෙතනින් තියෙනවා ඊතලයක් ගහලා වමට හැරෙනු කියලා. එහෙනම් හරපන් දකුණට. බෑ ස්වාමීනි. අපේ ඇදුරුතුමා කිව්වේ මාර්ග සංඥා නියමට අකුරට පිළිපදින්න කියලා ස්වාමීනි. එම නිසා මම වමට හරවනවාමයි. හරි කමන්නේ. එහෙමනම් වමට හරවලා ෂෝට් කට් එකේ දාපන්. මාලිගාව කිට්ටු නවත්තන්න. ස්වාමීනි අපි අතන නවත්වමුද? ඔව් නවත්තපන්. ඉක්මන් කරපන්. ඉක්මන් කරන්න බෑ ස්වාමීනි. අපේ ඇදුරුතුමා කිව්වේ වාහන පාක් කිරීමේදී රථයේ මූණත පාරට තබා රථය රිවර්ස් කර වාහනේ නවත්තා තබන්න කියයි. නෑ රිවර්ස් කරපන්. ඇති. එසේනම් මා නීතික රත්නම මුණ ගැසියන තුරු තා වාහනයත් බලාගෙන සිටු. එහෙම යන්න එපා මේකට ක්ලේම් බෝම්බ හයි කරයි.